Welcome to my channel. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට අදත් මම ගෙනල්ලා තියෙන සුපිරිම වීඩියෝ එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කම්පියුටර් එකක් පාවිච්චි කරන ඔයාලට අපේ VRAM එක කොහොමද බලාගන්නේ කියලා. හරිද? VRAM එක බලාගන්න methods දෙකක් තියෙනවා. මම දෙකම කියලා දෙන්නම්. පළවෙනි එක තමයි මේක. ඉස්සෙල්ලාම මෙතන start button එක ගාවට ගිහලා start button එක right click කරන්න. right click කරාට පස්සේ ඔයාලට එනවා මෙතන settings කියලා තියෙනවා. හරිද? settings click කරන්න. ඊට පස්සේ මේ පැත්තට ගියාම මෙතන තියෙන උඩම දෙවෙනියට system. හරිද? system click කරන්න. ඊට පස්සේ system වල තියෙනවා display කියලා option එකක්. හරිද? display click කරන්න. එතකොට ඔයාලට මෙතන පෙන්නනවා display දෙකක් තියෙනවා. මගේ display දෙකක් තියෙනවා. ඔයාගේ display ගන්න පෙන්නයි. හරිද? හරි ඊට පස්සේ පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට තියෙනවා advanced display එකක්. ඒක click කරන්න. හරිද? advanced display වල මෙන්න මෙතන පෙන්නනවා ඔයාලට විස්තර ටිකක්. ඊට පස්සේ මෙතන තියෙනවා display adapter properties for display 1. හරිද? ඒක click කරන්න. එතකොට ඔයාගේ මෙතන පෙන්නනවා ඔයාගේ විස්තර ටික. ඔයාගේ graphic card එකක් තියෙනවා නම් මේ මගේ Nvidia GeForce RTX 5060 Ti නේ. ඒක පෙන්නනවා. එතකොට මේ තියෙන විස්තර ටික VRAM එක ඔක්කොම තියෙනවා මෙතන. විස්තර ටික මේ විදිහට තමයි බලාගන්න. මේ තමයි පළවෙනි method එක. හරිද? තව method එකක් තියෙනවා මම ඒකත් කියලා දෙන්නම්. second method එක තමයි මම මේක close කරනවා. ඔයා search bar එකට ගිහිල්ලා run කියලා type කරන්න. ඊට පස්සේ මේ run කියන මෙන්න මේ system කියලා ඉන්නේ මේ click කරන්න. හරිද? ඔයාලට මෙන්න මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයා type කරන්න ඕනේ මේකේ DXDIAG කියලා type කරලා okay කරන්න. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනත් පෙන්නනවා. මේ තියෙන display 1 කියලා කියපුවාම ඔයාගේ තියෙන VRAM එක details ගොඩක් පෙන්නනවා. මේ display memory VRAM display 2 එහෙම එකකින් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඒක මගෙන් අහලා තිබ්බා. ඒකින්ද තමයි මේක වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙන්න. ඔයාලට ඕනි වීඩියෝස් මොනවා හරි තියෙනවා නම් කියන්න. මම අනිවාර්යෙන් ඉක්මනට වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.